ඒ කියන ටික අත්හැරලා තිබ්බේ. එපා වෙලාම තිබ්බේ. අද දෙයක් ඉගෙන ගත්තා. ඇත්තටම තෑන්ක්ස් ඔයාලා ඔව්. දෙන්නට මේ කියලා දුන්න. ආයි උඩ පෑවලු ගැප් එකක් නැහැ. හරිද? ඔන්න ඔය පෑවලු ගැප් දෙකෙන් ඒකට අනිවාර්යෙන් මාකට් එකේ එනවා. අපිට ගන්නවා චොච්චක් විදියට. පැහැදිලිද? හැබැයි චොච්චක් ඇදලා මාකට් එක රීපේස්මන්ට් එකක් අරගෙන නැහැ කොහෙන්වත්. ඒකට දැන් අපිට මෙන්න මෙහෙම අපි යනවා ඩේ chart එකට වගේ. ඩේ chart එකට ගිහලා මොකද වෙලා තියෙන්නේ මාකට් එකට. ඒක වෙලා තියෙන්නේ බලන්න. මෙන්න මේ හරිය ගමු අපි මෙන්න මෙතන. දැන් තමයි ලෝ එක. හරිද? එතන කම්පන ලෝ එකක් තියෙනවා. හරිද? එතන කම්පන ලෝ එකක් තියෙනවා. ඒකට මෙන්න මෙතන දෙනවා කම්පන හයි එකක්. හරිද? එහෙනම් ඒක නිසා මෙතන ඉඳන් මාකට් එක අපි රීටේස් එකෙන් බලන්න අපිට ට්‍රේඩ් එකක් දාන්න තැනක් හදලා දෙනවා. මෙන්න මේ 80යි 90යි කියන ප්‍රයිස් එකට තියෙනවානේ සාමාන්‍යයෙන් කොයින් වගේක් අදාළ. දැන් මෙතන ස්ටක් කියලා කොයින් එකක් තියෙනවා. ඒතර COAI කියලා කොයින් එකක් තියෙනවා. වැඩ ටික කරන්න කියලා කියන්නේ අවසානෙට වැඩ ටික කරන්න ප්‍රැක්ටිස් කරන්න මාකට් එක අත්හැරලා තිබ්බේ. එපා වෙලාම තිබ්බේ. අද දෙයක් ඉගෙන ගත්තා. ඇත්තටම තෑන්ක්ස් ඔයාලා දෙන්නට මේ කියලා දුන්නට අපි දන්න දේවල් ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තා. ඔයාලට ඇත්තටම thank you හොඳේ නිදි මරාගෙන මේ විදිහට අපිට කියලා දෙනවට. මේ ඇත්තටම ඔයාලට වෙන මොකුත් profit එකක් නැහැ මේකෙන්. ඒක නිසා thank you හොඳේ. කොට දාන්න අපිට මේ අපිව කොට දාන්න try කරනවට thank you ඔයාලට. ඔව් ඇත්තටම වෙන අය මෙහෙම කරන්නේ නැහැ මල්ලි. කරන දෙයට ඇත්තටම ගොඩක් තෑන්ක්ස්.